අපේ ලෝකෙ බිහි වුණා සාමාන්‍ය බුද්ධි මට්ටමට වඩා ඉහළ දැනුමක් තියෙන අය. හැබැයි ඒ අතරිනුත් එක් දෙයකට පමණක් නෙමෙයි හැම දෙයකටම වගේ දැනුමක් තියෙන අය මේ ලෝකෙ බිහි වුණා. අන්න ඒ අතරින් එක්කෙනෙක් තමයි මේ ලියනාඩෝ ඩා වින්සි කියන්නේ. ගොඩ දෙනෙක් දන්න විදිහට ඩා වින්සි කියන්නේ චිත්‍ර ශිල්පියෙක්. මොනාලිසා, The Last Supper, Annunciation of Mary, The Virgin of the Rock වගේ ප්‍රසිද්ධ චිත්‍ර නිර්මාණයද කළේ මොහු විසින්. හැබැයි ඩා වින්සි මේ චිත්‍ර භාවිතා කළේ අපේ ලෝකයේ සංගවිලා තියෙන රහස් අනාගත ලෝකෙට පෙන්වා දීමට කියලා තමයි පරීක්ෂකයෝ කියන්නේ. ඉතින් රැඳෙන්න කියලා ආරාධනා කරනවා මේ වීඩියෝගේ අවසාන තත්පරය වෙනතෙක් මේ ඩා වින්සි ඇඳපු චිත්‍ර පිටුපස ඇති අභිරහස් කතාව සම්පූර්ණයෙන්ම දැන ගැනීමට. තාමත් ඔයාලා අපේ channel එකට අලුත් කෙනෙක්ද? එහෙනම් යට තියෙන subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. වැඩි කතා නැතුව like එකකුත් දාගෙනම අපි යමු අද වීඩියෝ එකට. ලියනාඩෝ ඩා වින්සි ඔහුගේ කුඩා කාලයේ කිව්වේ ඉතාලියේ ෆ්ලොරන්ස් වල උතුරු ඇපනයිස් කඳු තියෙන පැත්තක. මෙතෙන්දි තමයි එයාට පරිසරයේ සැඟවිලා තියෙන අභිරහස් දැන ගැනීමට ආශාවක් ඇති වෙන්නේ. ඩා වින්සිගේ දෙමව්පියන් කසාද බැඳලා හිටපු නැති නිසා ඒ වෙද්දි ඉතාලියේ තිබුණ ඇකඩමි වලින් ඩා වින්සිව ඇතුළත් කර ගැනීමට කැමති වුණේ නැහැ. ඒ නිසා අවුරුදු 19ක් විතර වෙනකන් ඩා වින්සිගේ ගුරුවරයා වුණේ මේ අපේ පරිසරයේ. ෆ්ලොරන්ස් වල ඇවිදින ගමන් සත්තු ගැන, ගස්වැල් ගැන, වඳු ගැන ඉගෙන ගන්න ඔහු පටන් ගත්තා. ඒ වගේම මේ පරිසරය එක්ක ලොකු සම්බන්ධයක් ඔහු ඇති කරගත්තා. ඉතින් ඩා වින්සිගේ තරුණ කාලයේ තිබුණ හොඳම ලර්නින් ඇකඩමි එක තමයි ප්ලැටෝනික් ඇකඩමි එක කියන්නේ. හැබැයි ඔහුට මේ ඇකඩමි වලින් ලැබුණු දැනුමට වඩා දැනුමක් ඔහු මේ පරිසරයෙන් ලබා ගත්තා. හැබැයි මේ අතරේදී ඔහුගේ ජීවිතේ වෙනස් වෙන එක සිද්ධියක් වෙනවා. ඒ තමයි ලියනාඩෝ ඔහුගේ ජීවිත කතාව ලියපු දිනපොතේ ලියලා තියෙනවා උතුරු ඇපනයිස් කඳු තියෙන පැත්තේදී ඔහුට හම්බුණ ගුහාවක් ගැන. ක්‍රිස්තු වර්ෂ 1400 දී වගේ ලියනාඩෝ මේ කැලේ ගමනක් යද්දී මං අර ඉස්සෙල්ලා කියපු ගුහාව ඔහුට හමු වෙලා තියෙනවා. මේ ගුහාවට ලියනාඩෝ ලොකු වටිනාකමකුත් දීලා තියෙනවා. පරීක්ෂකයෝ විශ්වාස කරනවා ලියනාඩෝ ඩා වින්සිගේ මේ අනාගත ලෝකය ගැන, විශ්වයේ වෙනත් ජීවීන් ගැන වගේම අපේ ලෝකේ විවිධ ශේෂ්ත්‍ර ගැන අසාමාන්‍ය දැනුමක් ලැබෙන්න මේ ගුහාව දෙලින්ම බලපාලා තියෙන්නේ නැති කියලා. මොකද ලියනාඩෝ ගැන විස්තර හොයන්න යනකොට ඔහුගේ ජීවිතේ තොරතුරු හොයාගන්න බැරි අවුරුදු දෙකක් තියෙනවා. ඒ අවුරුදු දෙකේ ඔහු හිටිය තැන කරපු දෙයක් කිසිම පොතක සඳහන් වෙලා නැහැ. මේ අවුරුදු දෙක තියෙන්නේ ලියනාඩෝ මේ ගුහාව හොයාගත්ත කාලෙදිමයි. ඒ වගේම මේ පොතේ ඔහු ලියලා තියෙනවා ඔහු මේ ගුහාවට ගියා කියලා. අන්න ඒ නිසා පරීක්ෂකයෝ හිතනවා මේ ගුහාව ඇතුළේදී කාලතරණය කරන කිසියම් හෝ දෙයකට ලියනාඩෝ හසු වෙන්නේ නැති කියලා. මොකද ඒ අවුරුදු දෙකෙන් පස්සේ තමයි ලියනාඩෝ අනාගත ලෝකයේ මැෂින් ගැන, විවිධ උපකරණ ගැන, ආකෘති වගේම ආහස් යන්ත්‍රා ගැන විස්තර ඉදිරිපත් කරන්න ගත්තේ. මේ ඔහුගේ දර්ශනයන් ඒ කාලේ හැටියට විශ්වාස කරන්න බැරි දේවල්. උදාහරණ විදිහට කිව්වොත් ෆ්ලයින් මැෂින්, මිනිස් සිරුරේ ක්‍රියාකාරීත්වය, පැරිෂූට්, වෝටර් මීටර් වගේම කිමිදුම් උපකරණ කියන්නේ ඒ වයින් කීපයක් විතරයි. මේවා ක්‍රිස්තු වර්ෂ 1400 ගණන් වලදී දකින්නවා කියන්නේ ඒක සාමාන්‍ය දෙයක් වෙන්නේ නැහැ කියලායි පරීක්ෂකයෝ කියන්නේ. මොකද ඔහු ඉදිරිපත් කරපු මේ සේරම දේවල් අද අපි සාමාන්‍ය ජීවිතයේදී භාවිතා කිරීමට පටන් අරන් තියෙනවා. ඒක හරියටම ඔහු අනාගතයට ගිහින් ඇවිත් නිර්මාණය කරා වගේ කියලා තමයි පරීක්ෂකයෝ කියන්නේ. ඒ නිසාම තමයි අපි මේ කතා කරන මාතෘකාව එළියට එන්නේ. ඒ තමයි ලියනාඩෝ ඩා වින්සිට මේ වගේ විශේෂ දැනුමක් හම්බුනේ ඔහුට පිටසක්වල ලෝකයේත් එක්ක සම්බන්ධයක් තිබුණ නිසාද කියලා. එහෙනම් අපි ඒ ගැන සාක්ෂි හම්බෙන තොරතුරු කීපයක් කතා කරමු. Annunciation of Mary නැතිනම් මරියතුමියට මංගලම් කියන චිත්‍රය තමයි ඒ ගැන අපිට සාක්ෂි හම්බෙන පළවෙනි චිත්‍රය. මේ පින්තූරයේ තියෙන සිද්ධිය තමයි මරියතුමියට ජේසුතුමාව හම්බෙන්න ඉන්නවා කියන දෙවියන්ගේ පණිවිඩය අරන් එන ග්‍රාබියෙල් කියන දේවදූතයා ඉන්න එක. අන්න එතනදී වුණ සිද්ධිය තමයි ඩා වින්සි මේ චිත්‍රයට නගලා තියෙන්නේ. නවීන තාක්ෂණය පාවිච්චි කරලා මේ චිත්‍රය පරීක්ෂා කරලා බලනකොට තමයි පරීක්ෂකයින්ට පුදුම හිතෙන දෙයක් බලා ගන්න ලැබෙන්නේ.
ඒ තමයි මේ චිත්‍රය එක්ස්රේ කරද්දී මේ ඉන්න ග්‍රාබියල් දේවදූතයා අතුරුදහන් වෙනවා. පරීක්ෂකයෝ පෙන්වලා දෙන්නේ මේ චිත්‍රයේ ඉන්න ග්‍රාබියල්ට තමාව සමාන කරලා තමයි ඩා වින්චි මේ නිර්මාණය කරේ කියලා. ඒ තමා මොකක් හරි ලොකු සිදුවීමක පණිවිඩකරුවෙක් කියලා ලෝකෙට පෙන්වන්න කියලා. එහෙනම් ලියනාඩෝ ඩා වින්චි අපිට කියන්න හැදුවේ පිටසක්වල ජීවීන් ගැනද? එහෙම නැත්නම් වෙන සිදුවීමක් ගැනද? හරි. අපි බලමු ඒ මොකක්ද කියලා. මේ ගැන පරීක්ෂණය කරපු පරීක්ෂණකයන් පිරිසක් ඉදිරිපත් කරපු වාර්තාවක තිබුණේ සමහර විට ඩා වින්චි කියන්නේ අපේ ලෝකයේ තාක්ෂණික දියුණුව වැඩි දියුණු කරන්න යපු පණිවිඩකරුවෙක් කියලා. ඔහු දැකපු දියුණුව කටු සටහන් වල ඇඳලා ප්‍රතිනිර්මාණය කරන්න හැදුවේ ඒ නිසා වෙන්නේ නැති කියලා තමයි පරීක්ෂකයෝ කියන්නේ. කුමක් හෝ දෙයක් මේ ලෝකෙට කියා දෙන්නේ වූ පණිවිඩකරුවෙක්ද මේ ලියනාඩෝ ඩා වින්චි කියන්නේ. හරි. අපි බලමු මේ ගැන. ලෝක ඉතිහාසයේ පින්තූරයට නැගුණ විශිෂ්ටම චිත්‍රය වෙන්නේ මේ මොනාලිසා කියන චිත්‍රය. මේ චිත්‍රය ගැන අදටත් හොයාගන්න බැරි අභිරහස් ඉතුරු වෙලා තියෙනවා. ඒ දේවල් වලින් ප්‍රධානම දේ මොනාලිසාගේ හිනාව. ඒ හිනාවෙන් අපිට පේන්නේ අපි නොදන්න මොකක් හරි දෙයක් එයා දැනගෙන හිනා වෙනවා. ඒ වගේම තමයි තව තියෙන එක ප්‍රශ්නයක් තමයි මේ 2030 කියන පෝර්ට්‍රේට් චිත්‍රයකට ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේදී වසර 15ක් 16ක් විතර කැප කරේ ඇයි කියන එක. පරීක්ෂකයෝ කියන විදිහට මේ ලියනාඩෝ ඩා වින්චි ඇඳපු හැම චිත්‍රයකම රහස් පණිවිඩයක් සහ රහස් සංකේත ඔහු සංගවලා තියෙනවා. ලියනාඩෝ ඔහුගේ ජීවිත කාලයේදී මිරර් රයිටින් කියන ටෙක්නික් එක ඔහු භාවිතා කළා. ඔහුගේ චිත්‍රවල මෙම ක්‍රමය ගොඩක් භාවිතා කරලා තියෙනවා. පරීක්ෂකයෝ කියන විදිහට මෙම මිරර් රයිටින් ටෙක්නික් එක ඔහුගේ ජීවිතයට ඔහු භාවිතා කරලා තියෙනවා. ඒ වගේම මේ ඔහු සඳහන් කරන පණිවිඩ හොයාගන්න පුළුවන් ඒ පින්තූරවලම මිරර් ඉමේජ් එක. එහෙම නැත්නම් ප්‍රතිබිම්බ රූපේ භාවිතා කරලා විතරයි. ඒවවල මේ පින්තූරේ කතා කරන වෙනම පැතිකඩක් අපිට හම්බෙනවා. බෝන්ස්ටන් වල නෝර්ත් ඊස්ටර්න් යුනිවර්සිටි එකේදී පරිගණක තාක්ෂණය භාවිතා කරලා මේ ලියනාඩෝගේ සියලුම චිත්‍රවල ප්‍රතිබිම්බ රූප උපදවනවා. ඒ අනුව මේ නිපදවුණ ප්‍රතිබිම්බ භාවිතා කරලා පරීක්ෂකයන් මේ රහස් පණිවිඩ හොයාගන්නවා. එහෙනම් අපි මුලින්ම බලමු මොනාලිසා චිත්‍රය ගැන. ලියනාඩෝ ඔහුගේ චිත්‍රය ගැන විස්තර කරද්දී විශේෂ දෙයක් ඔහු හැම චිත්‍රයකම පෙන්වලා දීලා තියෙනවා. ඒ දේ තමයි මේ පින්තූරවල මධ්‍ය ලක්ෂය. හෑන්ඩ් ජෙස්ට් එකකින් මොහු පෙන්වලා තියෙනවා. එහෙම වුණොත් මොනාලිසා චිත්‍රයේ මධ්‍ය ලක්ෂය කියන්නේ මෙන්න මෙතන. නෝර්ත් ඊස්ටර්න් විශ්වවිද්‍යාලයේ පරීක්ෂකයෝ කරපු පරීක්ෂණයකදී ආව ප්‍රතිබිම්බ රූපයයි මේ ඔරිජිනල් චිත්‍රයයි එක උඩ තිබ්බාම මෙන්න මේ විදිහේ අභිරහස් භයානක මුණක් තියෙන ජීවියෙක්ගේ රූපයක් උන්ට හොයාගන්න පුළුවන් වුණා. මේක අහම්බෙන් වැරදීමකින් ලැබුණු දෙයක් කියලා පිළිගන්න තිබ්බා. හැබැයි මේ පරීක්ෂණ කරගෙන යද්දී ලියනාඩෝගේ තවත් පින්තූරවල ඊට සමාන රූප පේන්න ගත්තා. Virgin of the Rock කියන මේ චිත්‍රයනුත් අද ලෝකයේ ඒලියන්ස්ලා එහෙම නැත්නම් පිටසක්වල ජීවීන් කියන අයට සමාන කරන්න පුළුවන් රූපයක් මේ චිත්‍රයේ පේන්න ගත්තා. එහෙනම් මේ ලියනාඩෝ අපිට කියන්න හැදුවේ වෙනත් ලෝකයක ජීවීන් ගැනද? එහෙමත් නැත්නම් මේ අපේ ලෝකෙට ඉස්සරහට වෙන්න යන මොකක් හරි දරුණු දෙයක පණිවිඩයක්ද? ඉතින් අද වීඩියෝ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාලගේ අදහස පහළ කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඊළඟට අපි ගේන්න ඕනේ මොකද්ද? මොන වගේ වීඩියෝ එකක්ද? ඒකත් ඔයාලා කියාගෙන යන්න. එහෙනම් අදට අපි ගිහින් එන්න. හැමෝටම ජය වේවා.